ඔයා මේ ලෝකෙට ආවේ සාමාන්‍ය විදිහට එදිනෙදා ජීවිතේ ගෙවාගෙන යන්න නෙවෙයි. ඔයා එන්න කලින් ඉඳන් ඔයාගේ පවුල ඇතුලේ ඔයාගේ පරම්පරාව ඇතුලේ තිබ්බ පරම්පරාගත රිදවීම්, කම්පනයන් කාලයක් තිස්සේ ඒ අය අරන් ආව විදිහටම අරගෙන යන්නත් නෙවෙයි. හිඟකම් පිළිබඳ මානසිකත්වය විෂසහිත සම්බන්ධතාවලට යන්නේක ට්‍රෝමා ගැන තියෙන නිශ්ශබ්දතාවය සීමාකාරී විශ්වාසයන් වගේ දේවල් එයාලා අරගෙන ආව විදිහටම අන්ධ විදිහට ඉදිරි පරම්පරාවටත් අරන් යන්න නෙවෙයි ඔයා ආවේ. ඔයා ආවේ ඒව දැනගන්න, ඒව තේරුම් ගන්න සහ ඒව මෙතනින් නවත්තන්න. මොකද ඔයා නෝටිස් කරන ඒ එකම රටාවන් පවුල ඇතුලේ නැවත නැවත සිදුවන රියැක්ෂන්ස් සම්බන්ධතා ඇතුලේ තියෙන එකම විදිහේ රිදවීම් ජීවිතයේ තියෙන එකම විදිහේ අවහිරතා මේවා අහම්බෙන් සිද්ධ වෙන දේවල් නෙවෙයි. ඒවා පරම්පරාවෙන් එන කම්පන තත්වයන්. සුව වුණේ නැති තුවාල. පරම්පරාවෙන් පරම්පරාවට ආව කතා. හැබැයි ඔයා මේව ප්‍රශ්න කරන මොහොතේම මේක වෙනස් කරන්න පුළුවන්ද කියලා හිතන මොහොතේම ඔයා ඕල්රෙඩි ඒ චක්‍රය බිඳින කෙනා වෙලා ඉවරයි. ඒකට ඔයා තෝරගත්තු කෙනා නිසාම නෙවෙයි. ඒ ඔයා ඒව ගැන දැනුවත් වෙමින් ඉන්න නිසා. සහ ඒ දැනුවත් වෙන මොහොතේ හැමදේම වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔයාට සමහර වෙලාවට හිතෙනවා ඇති ඇයි මේ හැඟීම් මෙච්චර ගැඹුරු මෙච්චර අමාරු කියලා. හැබැයි ඇත්ත කතාව තමයි ඒව හැම වෙලේම ඔයාගේ මේවා නෙවෙයි. ඒව පරම්පරාගත පරම්පරාවෙන් පරම්පරාවට පාස් වෙච්ච කවදාවත්ම කතා කළේ නැති රිදවීම්. කවුරුත් විවෘතව සාකච්ඡා කළේ නැති හැබැයි නිහඬතාවය තුළ හැසිරීම් තුළ ප්‍රතික්‍රියා තුළ ජීවත් වෙච්ච කතා. ඒ නිසාම ඔයාට තේරුම් කරන්න බැරි බයක් හේතුවක් නැතිව කෝපවීම ඔයාට ඔයා ගැන ඇතිවන සැකසහිත සිතුවිලි දැනෙන්න පුළුවන්. මොකද ඒවා ඔයා ඉගෙනගත්ත දේවල්ම විතරක් නෙවෙයි. ඒවා පරම්පරාවෙන්ම උරුම වුණ නොදැනුවත්වම අරගෙන ආපු සහ අවශෝෂණය කරගත්ත දේවල්. පරම්පරාගත කම්පනයන් නැවත නැවත ඇති වෙන්නේ සරල හේතුවක් නිසා. ඒක තමයි ඒව ගැන දැනුවත්භාවයක් නැති බව. ඒව ගැන දන්නේ නැති නිසා දකින ඇහෙන දේවල් අවශෝෂණය කරගෙන ඒවා සාමාන්‍ය දේවල් විදිහට පිළි අරගෙන එකම රියැක්ෂන්ස් එකම චිත්තවේගීය රටා එකම විදිහට ඒවට මුහුණ දෙන එක රිපීට් කරනවා. ඒක නිසා කවුරුත් හිතන්නේ නෑ මේක නවත්තන්න පුළුවන් කියලා. ඒ නිසා ජීවිතේ ලූප් එකක් වගේ. වෙනස් මිනිස්සු හිටියත් වෙනස් අවස්ථා වුණත් පරම්පරාවෙන් එන එකම හැඟීම් එකම රිදවීම් එකම සීමාවන් එකම අවසානයක් තමයි අන්තිමට සිද්ධ වෙන්නේ. හැබැයි ඔයා මේ ගැන දැනුවත්භාවයකට එනකොට ඔයා ඇතුලේ ගැටුමක් පටන් ගන්නවා. එක පැත්තකින් හඬක් එනවා ඔයා වෙනස් වෙන්න. ඔයා පරම්පරාවෙන් අරන් එන රිදවීම් කම්පනයන් අරගෙන යන්න ඕන නැහැ. ඔයා ඉස්සරහට යන්න ඕන කියලා. ඒ වගේම අනිත් පැත්තෙන් හඬක් එනවා නවතින්න. මේක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ඔයාට වෙනස් කරන්න බැරි දෙයක්. මේක ඩේන්ජරස් කියලා. මේ හඬවල් දෙකත් එක්ක ඔයා සමහර වෙලාවට ව්‍යාකුල තත්වයකට පත් වෙනවා. හැබැයි මේ ව්‍යාකුල තත්වයේ දුර්වලතාවයක් නෙවෙයි. ඒක සාක්ෂියක් ඔයාගේ පරණ තත්වයයි ඔයාගේ අලුත් දැනුවත්භාවයයි අතර ගැටුමක් ඇති වෙනවා කියලා. මේ පරම්පරාගත චක්‍ර බිඳින එක ලොකු දෙයක් නෙවෙයි. හැබැයි ඒක සිද්ධ වෙන්නේ ඔයා දවස ගානේ සවිඥානිකව ගන්න තීරණවල එකතුවක් විදිහට. ඔයා යම් දෙයකට ප්‍රතික්‍රියා කරන විදිහ නවත්තලා ඒක වෙනස් කරන එක, ඔයාගේ ආත්මය රිදෙන දේවල් දිගටම කරගෙන යන්නේ නැති එක, ගෞරවයක් නොලැබෙන තැන්වලට සීමා මායිම් දාන එක, ඔයා ගන්න තීරණවලදී බය පදනම් කරගෙන ඒව ගන්නෙ නැති එක වගේ පොඩි පොඩි තීරණ වලින් සද්දයක් නැතුවම හිමීට නැවත ලියනවා පරම්පරා ගානක් අරගෙන ආපු ඒ කතාව. හැබැයි මේ ජර්නි එක සුවපහසු එකක් නෙවෙයි. මොකද ඔයා වෙනස් වෙද්දී ඔයාට හුරු වෙච්ච ලෝකය, මිනිස්සු, කතාබහ, හැසිරීම් හිමිහිට වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒකත් එක්ක ඔයාට හිතෙන්න පුළුවන් ඔයා තනි වෙලාද කියලා. එහෙම නැත්නම් ඔයා වැරදීද කියලා. හැබැයි ඇත්ත කතාව තමයි ඔයා වැරදි නෑ. කලින් සාමාන්‍යයි කියලා හිතපු දේවල් වලට තැන්වලට ඔයා තවදුරටත් ගැලපෙන්නේ නෑ. ජීවිතයේ වර්ධනයක් කියන්නේ හැම වෙලෙම සමරන දෙයක්ම නෙවෙයි. ඒක සමහර වෙලාවට නිහඬ හුදකලා දෙයක්. මොකද ඔයා වර්ධනය වෙද්දී ඔයාට ගැලපෙන එනර්ජි, මයින්ඩ්සෙට්, සංවාද වෙනස් වෙන්න ගන්නවා. එතකොට ඔයා යන මාර්ගය ඔයාට හුදකලා බවක් දැනුණත් ඒක වැරදි මාර්ගයක් නෙවෙයි.
ඒක ඉහළ දැනුවත්භාවයකට යන මාර්ගයක්. ඔයා අද තෝරගත්ත දේ, ඔයා අද බින්දින පරම්පරාගත රටාවන්, ඔයා අද නවත්තන ප්‍රතික්‍රියා, මේ හැම දෙයක්ම ඔයාගේ ජීවිතේ වෙනස් කරන දෙයක් විතරක් නෙවෙයි. ඒක අනාගත පරම්පරාවලටත් බලපාන දෙයක්. මොකද ඔයා සුව කරන ඔයාගේ රිදවීම් නැවත ඔයාට පස්සෙන ඔයාගේ පරම්පරාවේ කෙනෙක්ට යන්නේ නැහැ. ඔයා බින්දින කම්පන චක්‍රයන් ඔයාට පස්සේ ආයි නැවත පවතින්නේ නැහැ. හැබැයි මෙතන ගොඩක් වැදගත් දෙයක් තියෙනවා. මොකද පරම්පරාගත තුවාල ගැන දැනුවත් වෙනකොට සමහර වෙලාවට කේන්තියක් එන්න පුළුවන්. ඇයි එයාලා මේ රිදවීම් අපිට පාස් කළේ? ඇයි මේ රටාවන් එයාලා නැවැත්තුවේ නැත්තේ කියලා. හැබැයි හිමිහිට කාලයක් එක්ක ඔයා හීලින් ජර්නි එකේ යනකොට ඔයාට දෙයක් තේරෙන්න පටන් ගන්නවා. පරණ පරම්පරාවේ අය ගොඩක් දෙනා සුව නොවුනේ එයාලා නරක දුර්වල අය නිසා නෙවෙයි. එයාලා මේව ගැන දැනුවත් නැති නිසා. ඒ දේවල් සාමාන්‍ය දේවල් විදිහට අරන් ජීවත් වුණ නිසා. මේ කම්පන තත්ත්වයන් ගැන තේරුමක් දැනීමක් නොතිබුණ නිසා. හැඟීම් ගැන කතා කරන සංස්කෘතියක් එයාලා ළඟ නොතිබුණ නිසා. මේ වගේ හේතු නිසා එයාලා ඒව එක්කම ජීවත් වුණා. රිදවීම් කම්පන තත්ත්වයන් වලට හුරු වෙලා සර්වයිවල් මෝඩ් එකේ තමයි එයාලා ජීවත් වුනේ. එයාලා පරම්පරා ගණනාවක් ඉගෙනගත්ත විදිහ තමයි ඒක. එයාලා දන්න ඒ එකම විදිහ තමයි ඊළඟ පරම්පරාවට ආයි පාස් වුනේ. ඒ නිසා මේ පරම්පරාගත රිදවීම් කම්පනයන් සුවවීමේ ගමනේදී ඔයා කරන්න ඕන කලින් පරම්පරාවල අයට බනින එකවත් වෛර කරන එකවත් නෙවෙයි. ඔයාට කරන්න පුළුවන් දේ තමයි ඔව් මට මේක යාළගෙන් පාස් වුණා. හැබැයි මේක මෙතනින් නවතිනවා. මම මේක වෙනස් කරනවා කියලා සවිඥානික තීරණයක් ගන්න එක. මොකද ඔයාට කලින් පරම්පරා ගැන තරහක් ආවොත් ඒකත් සමහර වෙලාවට තවත් සුව නොවු චක්‍රයක් වෙන්න පුළුවන්. සහ ඇත්තම සුවවීම පටන් ගන්නේ ඔයා තේරුම් ගන්න වෙලාවේ ඔයාව විනාශ කරන්න හිතාගෙන නෙවෙයි එයාලා ඒ රිදවීම් පාස් කළේ කියලා. මොකද සමහර වෙලාවට තුවාල සිදු පුද්ගලයන් ලේසියෙන්ම නැවත නැවත කරනවා එයාලා කවදාවත් සුව වෙන්න ඕන කියලා ඉගෙනගෙන නැති දේවල්. එයාලා සුව නොවුනේ ඒක සුව වෙන්න ඕන කියලා එයාලා දැනගෙන හිටියේ නැති නිසා. හැබැයි ඔයා දැනුවත් වෙන වෙලාවේ කතාව වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔයා බුද්ධිමත්, ශක්තිමත්, බලවත් ආත්මයක් නිසා තමයි මේ චක්‍රය බිඳින්න, මේ රිදවීම් සුව කරන්න ඔයාව විශ්වය විසින් තෝරගන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ නෑ ඔයා සර්ව සම්පූර්ණ වෙන්න ඕන කියලා. සමහර වෙලාවට ඔයාව නැවත පරණ රටාවන් වලට වැටෙයි. සමහර වෙලාවට එකම අත්වැරද්ද ආයි වෙන්නත් පුළුවන්. හැබැයි ඒක පරාජය වීමක් නෙවෙයි. ඒක මේ සුවවීමේ ක්‍රියාවලියේ කොටසක්. මතක තියාගන්න වෙනසක් බලාපොරොත්තු වෙන්න නම් ඒකට කාලය, ඉවසීම සහ සුවවීමේ ජර්නි එකට අවශ්‍ය දේවල් දිගටම කරගෙන යන එක අවශ්‍යයි කියලා. ඔයාට ලේසි ජීවිතයක් ලැබුණේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාට අවස්ථාවක් තියෙනවා අර්ථවත් ජීවිතයක් ගොඩනගා ගන්න. ඔයා මේ මොහොතේ ගන්න තීරණය පොඩි එකක් වුණත් පරම්පරා ගානක් අරගෙන ආපු රිදවීම් මෙතනින් නවත්තන්න පුළුවන්. ඒ නිසා සර්ව සම්පූර්ණ වෙන්න ඕන නැහැ. ඔයා මේ ගමනේ තනියම නෙවෙයි ඉන්නේ. මොකද ඔයා දැනුවත්භාවය තෝරගන්න හැම මොහොතකම අවිඥානික රිදවීම් රිපීට් නොකර සුවවීම තෝරගන්න හැම මොහොතකම බය වෙනුවට ඇත්ත තෝරගන්න හැම මොහොතකම වෛර කරනවා වෙනුවට තේරුම් ගන්න උත්සාහ කරන හැම මොහොතකම වර්ධනය වෙනුවෙන් අමාරු තීරණ ගන්න හැම මොහොතකම ඔයාට වඩා ලොකු ශක්තියක් ඔයා එක්ක ගමන් කරනවා. ඒ ඔයා විශ්වාස කරන යුනිවර්ස් එක, ගෝඩ් හෝ ඉහළ බලවේගයක් වෙන්න පුළුවන්. ඔයා මේ දැනුවත්භාවයට අවදි වීමත් සමහර විට සයින් එකක් ඔයා තුලින්ම අලුත් කතාවක් ලියන්න උත්සාහ කරනවා කියන්න. ඔයා තමයි ඒ සඳහා විශ්වය විසින් තෝරගත්ත ශක්තිමත් ආත්මය. පරම්පරා ගානකට සුව කරන්න බැරි වුණ රිදවීම් දැනුවත්භාවයත් එක්ක වෙනස් කරන්න පැමිණි ඒ ශක්තිමත් ආත්මය. ඔයා අද නවත්තන කතාව ඔයාම නැවත ලියන අලුත් ජීවිතයක් කියලා මතක තියාගන්න. ඔයාගේ ආත්මයේ සත්‍ය අහන්න. ඔයාට ලියලා තියෙන ජීවිතය ජීවත් වෙන්න. ඔයාම වෙන්න.